වරායෙන් ගොඩ බානකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 42.70යි. ඩීසල් ලීටරයක ගොඩ බාන මිල රුපියල් 32.8යි. අපි 10ක් අතිරේක වශයෙන් උත් ලාභයක් එක්ක අපි 10ක් දැම්මොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 52කටත් ඩීසල් ලීටරයක් රුපියල් 42කටත් ලබා දෙන්න පුළුවන්. කෙසේ වුවද අද පෙට්‍රල් විකුණුම් මිල රුපියල් 117ක් වෙනවා. ඩීසල් විකුණුම් මිල රුපියල් 95ක් වෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයකින් බදු හා අතිරේක ලාභය බදුත් අතිරේක ලාභයත් රුපියල් 65ක්. ඩීසල් ලීටරකින් බදු හා අතිරේක ලාභය රුපියල් 53ක්. රජයේ බදු ඉවත් කරත් ඩීසල් ලීටරයක රුපියල් 30ක ලාභයක් ලබනවා. මේ අතිරේක රුපියල් 23 ලාභය ගරු කතානායකතුමනි තෙල් සංස්ථාවට විතරක් නෙවෙයි IOC එකටත් ලැබෙනවා. මේකයි මෙතන දෙන භයානකම තත්ත්වය. IOC එක මාසෙකට අපේ රටේ ඩීසල් ලීටර විකුණනවා මිලියන 20ක්. තෙල් සංස්ථාව රජයේ සමාගමක් හිතන්න පුළුවන්. IOC පුද්ගලික සමාගමක්. මේ අතිරේක ලාභයේ හේතු කොටගෙන ඔවුන් මාසෙකට මිලියන 460ක ලාභයක් ලබනවා. මේ 460 නිකන් තියෙයිද? නෑ මේ තත්ත්වේ පවත්වගෙන යන්න IOC සමාගම අදාළ අය තෝර ගරු කතානායකතුමනි මේ මිලියන 460න් කොටස් බෙදෙනවා. සභාවට අපි පෙට්‍රෝලියම් කෝපරේෂන් එක කැඳවපු අවස්ථාවේදී ඒ අනුව ගත්තොත් එහෙම පෙට්‍රල් 92 ලීටරයක ඒකේ සැබෑ වියදම රුපියල් 72යි. 117ට විකුණන්නේ හැම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 45.50ක බද්දක් ආණ්ඩුව අය කරනවා. අපේ මූලික තර්කය තමයි ආණ්ඩුව මේ ලෝක වෙළඳ පොලේ රුපියල් අප්‍රමාණ වීමයි කියන ප්‍රශ්නෙට මුවා වෙලා මම අය කරගන්න බදු අඩු කරගන්නේ නැතුව මම කියන්නේ බදු බිඳුව කරන්න කියලා. දැන් පෙට්‍රල් ලීටරකින් 45ක් ගන්නවා බද්ද. මේක 35ක් කරගත්ත කියලා භාණ්ඩාකාරය වහන්න වෙන්නේ නැහැ. අසාධාරණ ලෙස ඔබතුමාලා වැඩි කරනවා. ලෝක වෙළඳ පොලේ කතාව විතරක් පෙන්නලා මේ කතාව කියන්නේ නැහැ. ආණ්ඩුව